යාළුවනේ කොහොමද? ඔන්න ඉතින් කොයි ගියත් හැමදාම අපි දෙන්න කරන්නේ කණ එක හින්දා ඔන්න අපි දෙන්න තීරණය කළා දී නම් අපි ආසම කෑමක ෆුඩ් රිවිව් එකක් කරන්න. ඉතින් මේකට අපි දෙන්න තෝරගත්තා ගම්පහ තියෙන ලස්සනම ලස්සන තැන. ඇත්තට මෙයා තමයි මේ තැන තේරුවේ. ඒක තමයි පෙප්පා පික් කැෆේ ගම්පහ. ඔන්න ඉතින් මේකට ඇතුළේ තියෙන රෝසම රෝස පාට මෙනු එක. ෂා මෙනු එක දැක්කම නම් කටට කියලා උන්නා. ඕඩර් දාලා අනිත් පැත්ත හරන විතරයි මතක. තනිකර දිව්‍ය ලෝකෙට ගියා වගේ. රෝසම රෝස පාටයි. රෝස පාට පුටු රෝස පාට බයිසිකල් තනිකර සුදුයි රතුයි රෝස මල් වලින් අපු රෝස පාට බිත්තියක් තියෙනවා. මාරම ලස්සනක් තියෙන්නේ. අම්මට කියන්න මතක වුණානේ. අපි කැමෙක් ගත්ත මෙන්න මේකේ ගැචමැටික් එකක් දෙනවා ටෝකන් එක. මේකෙන් තමයි අපිට අපේ ඕඩර් එක රෙඩි වුණාට පස්සේ කතා කරන්න. අපි බලමු කොච්චරලා ඇයිද කියලා අපේ ඕඩර් එක රෙඩි වෙලා එන්න. දැන් නම් ඉතින් හොඳටම බඩගිනිත් එක්ක බලන් ඉමිති මොකද වෙන්නේ කියලා. වීඩියෝ එකකට භාගයක් ගියා. ඔයාලා බලන්නේ නැති කො අපි දෙන්න කියලා. අපි දෙන්න ඉතින් අපි දෙන්නගේ ඕඩර් එක රෙඩි වෙනකන් පොඩි ෆොටෝ ටිකක් ගහලා වීඩියෝ එකක් අරගෙන එහෙම ඉද්දි එකපාරට අපේ ටෝකන් එකට කතා කළා විනාඩි 15කට විතර පස්සේ. අපේ ඕඩර් එක රෙඩි කියලා. ඔන්න ඉතින් රෙඩි වෙච්ච කැම එක ගේන්න යන තප්පරේට බියා ඉතින් ෆෝන් එක අනිත් පැත්තට අරන් වීඩියෝ එකකුත් දාගෙන. මොන වුණත් ඒ වගේ වැඩවලට නම් හරිම දැස්සෑ මෙයා. ඔන්න ඉතින් අපි දෙන්නගේ ආසම කැම එක අරගෙන ආවා. චීස් කොත්තු. කියන්න මතක වුණානේ. අපි දෙන්න චීස් කොත්තුවත් එක්ක ඕඩර් කළා. ස්ප්‍රයිට් එකයි කොකා කෝලා එකයි. අපිට මේ මුළු චීස් කොත්තුවයි ස්ප්‍රයිට් එකයි කොකා කෝලා එකයි තුරටම ගියේ රුපියල් 1600ක් වගේ පොඩි ගාණක්. මේ අනංකෝ ෆොටෝ එකක් ගහලා එම මේ කන්න පටන් ගමු කියලා. ඒත් ඇත්තටම ඉතින් මම නම් ගොඩක් බඩගින්න හිටියේ. ඒකින්ද ඉතින් මම නම් කෑම පටන් ගත්තා. ඇත්තටම මාර රස තියෙන මේ කෑම එකේ නම් කියන්න කිසිම වැරද්දක් නැහැ. හැමදේම හරියටම තියෙනවා. හරිම පිරිසිදුයි, හරිම රසයි. අපි දෙන්න කොහේ හරි ගියොත් ඇත්තටම ගොඩම ගන්න චීස් කොත්තු. අපි අද වෙනකන් කාලා තියෙන චීස් කොත්තු වලින් මේකත් හොඳම චීස් කොත්තුවක් කියලා කියන්න පුළුවන්. ඉස්සර නම් ඉතින් ඇත්තටම මේ ආසනේ චීස් කොත්තු ගන්න. පස්සේ තමයි ඉතින් මම කියලා එක චීස් කොත්තුවක් කාවලා. දැන් නම් ඉතින් හැමදාම චීස් කොත්තු තමයි ඉල්ලන්නේ. කැම එක නම් හරිම රසයි. ඒ වුණාට මේ බීම එකට අයිස් කර දානවා වැඩි. ටිකක් වෙලා අපි බීම එක බොද්දී බීම එකක් නෙමෙයි අපි බොන්නේ වතුර එකක් බොනවා වගේ හැඟීමක් තමයි එන්නේ. ඒ මොනවා නම් මේ ප්ලේස් එක මාර ලස්සනයි. කැම හොඳයි පිරිසිදුයි. ඒකින්ද ඔයාලත් එන්න ඇවිල්ලා කැම එකක් කාලා ලස්සන ෆොටෝ ටිකක් ගහලා යන්න. එහෙනම් අද අපේ වීඩියෝ එක අපි මෙතනින් නවත්තනවා. බයි හැමෝටම.